ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඔයාලා දැනට මම දන්නවා ඇති අද මම කතා කරන් අප වීඩියෝ එක කියලා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව අද යමු වීඩියෝ එකට. යන්න කලින් පොඩ්ඩක් කියන්න තියෙනවා. ඔයාලා මගේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න, like කරන්න, comment කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. උදේ 4:00 විතර අපි යන්න පිටත් වුණා. මා යාළුවයි අම්මයි තාත්තයි තමයි යන්නේ. උදේම අපි වන්දනා ගමනක් නිසා මුලින්ම ඔය බක්කොල සෑය තමයි බලන්න යන්නේ. ඔය සෑය බලන්න තියෙන මාර්ගයේ පොඩි කඩයක් තිබ්බ මල් විකුණන එකෙන් නිල්මානල් මල් ටිකක් ගත්තා. අපේ අම්මට ඖෂධ වට්ටියක් ඕනේ කියලා එයා ඒකකුත් අරගෙන දැන් පූජා ගණන් යනවා ඉතින්. ඔය ඔතන ඉන්න අපේ තාත්තා එයාත් ඇවිල්ලා වීඩියෝ එකට. ඔය ඔතන ළමයි සිදුහත් කුමාරයාගේ ලස්සන පිළිමයක් නෙලලා තිබ්බා. ඒක මාර ලස්සනයි. ඊට පස්සේ අපි ඔතන ඇතුළට ගියා. එතන තිබ්බ චිත්‍ර හැම ගොඩාක් ලස්සනයි ඒවා. ආසිතෙනා ඉතින් හොරෙන් තමයි මේ පන්සල තියෙන්නේ. හරි ලස්සනයි ඉතින් මේ පන්සල. පස්සේ අපි ඔතන උඩ පඩිපෙළෙන් ගියාම තියෙනවා ලස්සන මොකද්ද මේ බුදු පිළිම වගේක් තියෙනවා. ධාතු කරඬුවකුත් එක්ක ඒකත් ගොඩක් ලස්සනයි. ඇත්තට ළමයි ඔයාලා වීඩියෝස් වලින් බලන වඩා ගිහිල්ලා බලන එක තමයි හොඳයි කියලා මම නම් කියන්නේ. ඊට පස්සේ අපි දැන් පඩිපෙළෙන් බැහැලා ආයි චිත්‍ර වගේක් තිබ්බා. ඒවත් බලලා අපි බලමු අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් දැන් අපි යන්නේ කළුතර බෝධිය වඳින්න. ඔන්න දැන් කළුතර බෝධියට ආවා. දැන් ඉතින් ඔතන ඇතුල් වීමෙන් අපි ගිහින් ඇතුළ බලන්න තමයි තියෙන්නේ. මම ඇතුළේ නම් වීඩියෝස් ෆොටෝස් ගත්තේ නෑ. තියෙනවා මේ වීඩියෝස් ෆොටෝස් ගන්න එපා කියලා. ඒක නිසා ඉතින් ගත්තේ නෑ මම. කළුතර බෝධිය වැඳලා එතනින් බෝමලුවට ආවා. පහන් පත්තු කරන්න. ඔන්න දැන් ළමයි අපි යන්නේ කළුතර පැත්තේ තියෙනවා රිච්මන්ඩ් කාසල් කියලා පොඩි මොකද්ද මන්දිරයක්. ඒක බලන්න තමයි යන්නේ දැන්. ඉතින් ළමයි මේ මාලිකාවේ හිමිකාරයා වෙන්නේ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතරද සිල්වා විජේසිංහ සිරිවර්ධන කියන කෙනා තමයි මේකේ හිමිකාරය වෙන්නේ. මේ නානවලට රූපයක් ඒක තමයි මේ ප්‍රතිසංස්කරණය කරපුවාම තියෙන්නේ. ඔන්න අපි දැන් යන්නේ ඔයාලා කවුරුත් දන්න අලුත්කම තියෙන කන්දේ විහාරයට. කන්දේ විහාරයට ගිහින් ඊට පස්සේ අපි ගියේ නාන්න. ඊට පස්සේ ළමයි ඔය නාලි වෙලා උතන තිබ්බා මේ කඩයක්. ඒකෙන් රොටි කෑවා. මාරම රසයි රොටි. Sadali
පස්සේ අපි රෑට කන්න ඔය බීච් එක ළඟ තිබ්බ හෝටලයක්. ඒකත් මාරම ලස්සනයි. එතන ගොඩක් සෙනග ඉන්නවා. හැබැයි ඒ වුණාට ඒ මුහුදේ තියෙන හොළඟත් එක්ක ඒ view එක බල කද්දි මාර හිතට මාර සතුටක් තියෙන්නේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. मिला करो सिराने